වෙල්කම් බැක් ටු මයි channel. ඔන්න ඉතින් පේරාදෙණියේ සරසවියේ මල් වසන්තය මැද්දෙන්ම ක්‍රීඩා වසන්තයත් උදා වෙලා. ඉතින් සරසවියට පැමිණෙන නවකයින්ගේ ක්‍රීඩාවලක් වෙන ප්‍රෙෂර්ස් මීට් තමයි මේ දවස්වල කැම්පස් එකේ යන්නේ. ඉතින් හරිම ලස්සනයි, හරිම සුන්දරයි. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ ප්‍රෙෂර්ස් මීට් වල ෆුට්බෝල් තිබ්බ දවසේ වීඩියෝස් ටිකක්. ඉතින් අපේ කට්ටිය හරිම උද්‍යෝගයෙන් සතුටින් තමයි මේ ස්පෝර්ට්ස් වලට සහභාගී වුණේ. ඉතින් මේ දවසේ නම් අපි ෆුට්බෝල් මැච් එක දින්නා. මේ බලන්නකො ඉතින් අපේ යාළුවෙක් රිතුවාල වෙලා සහෝදර සහෝදරියෝ බෙහෙත් දානවා. ඉතින් අපේ කට්ටිය හරිම එකමුතුයි. ඒ වගේම තමයි ඒ දිනපු සතුටට තමයි අපේ කට්ටිය මේ සින්දුවක් කියලා නටන්නේ. බලන්නකො ඉතින් නටන නැටිල්ලනේ. ඉතින් ඔන්න ඔය විදිහට ෆුට්බෝල් මැච් එකේ කප් එක අපි ගජසිංහෙන් මෙහාට අරගෙන ආවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයගොල්ලෝ මේ දකින්නේ ඇත්ලටික් දවසේ වීඩියෝස් කිහිපයක්. ඉතින් ඇත්ලටික් වලට අපේ ආර්ට්ස් ෆැකල්ටි එකේ සහෝදර සහෝදරියෝ සහභාගී වුණා. ඉතින් කියන්න සතුටුයි ඔන්න මාත් සහභාගී වෙලා ඩිස්කස් ත්‍රෝ වලින් සෙකන්ඩ් ප්ලේස් ගන්න මට පුළුවන් වුණා. ඔයගොල්ලෝ මේ දකින්නේ අපේ දුවන තරඟ වල වීඩියෝස් කිහිපයක්. ඉතින් මේ දුවන තරඟ වලත් අපේ කට්ටිය දිනලා කියන්න ඕනි අවසාන යාළුවනේ වසර ගණනාවක් තිස්සේ ආර්ට්ස් ෆැකල්ටි එකෙන් ඇචීව් කරපු කප් එක 2022 බැච් එක වෙච්ච අපිටත් මේ පාර දිනා ගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් හරිම සතුටුයි. බලන්නකෝ ඔයගොල්ලෝ. The champion KHAPR Kumatunga from Faculty of Arts again. යාළුවනේ මේ කැම්පස් එකේ ස්පෝර්ට්ස් කරලා ගන්න සර්ටිෆිකේට්ස් කියන්නේ ඇත්තටම ගොඩාක් වටින දෙයක්. අපි කවදා හරි දවසක ලෙක්චර් කෙනෙක් වෙන්න වගේ බලාපොරොත්තුවක් තියෙනවා නම් අපි මේ ඇචීව් කරපු ස්පෝර්ට්ස් සර්ටිෆිකේට් ඊටාම වැදගත් වෙනවා. ඉතින් හරිම අමාරුයි මේ සර්ටිෆිකේට්ස් ගන්න. මොකද කැම්පස් එකේ ෆැකල්ටි 9 එක්කම අපි තරඟ කළා තමයි මේ සර්ටිෆිකේට් එකක් ඇචීව් කරගන්නේ. ඉතින් ඒක ගොඩක් වටිනවා. ඉතින් කොහොම හරි අපේ කට්ටිය එකතු වෙලා ගොඩක් තරඟ ජයග්‍රහණය කරලා ඔන්න ඉතින් වසර ගණනාවක් රැකගෙන ආපු ආර්ට්ස් ෆැකල්ටි එකේ ඇත්ලටික් කප් එක ඔන්න මේ පාර අපිත් ගත්තා. බලන්නකෝ අපේ කට්ටියට තියෙන සතුට.